ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක් පමණක් යොදාගෙන හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් පොල් ටොපි රෙසිපි එකක් තමයි අද අරන් ආවේ. මම මෙතන පොල් ග්‍රෑම් 300කුයි සීනි ග්‍රෑම් 250කුයි අරන් තියනවා. ඒත් එක්කම වැනිලා බිංදු කිහිපයක් සහ ෆුඩ් කලරින් බිංදු කිහිපයක් අපිට ඕන වෙනවා. මං අද පොල් ටොපි එක තුනී කරගන්නේ කෙසෙල් කොළ කෑල්ලක. ඒ හින්දා මම කලින්ම කෙසෙල් කොළ කෑල්ලකුත් කපාගෙන තියාගත්තා. මම මුලින්ම පොල් ටොපි එක හදාගන්න භාජනයේ ලිපෙන් තියලා ඒකට සීනි එකතු කරනවා. සීනි ටික එකතු කරලා වතුර ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ අඩු ගින්දරේම සීනි ටික සම්පූර්ණයෙන්ම දිය වෙනකන් මෙන්න මේ විදිහට අපි හැඳි ගා ගන්න ඕන. සීනි ටික සම්පූර්ණයෙන්ම දිය වෙලා මෙන්න මේ විදිහට බබුලු දාද්දී අපි ඒකට කලින් සූදානම් කරගත්තු පොල් ටිකත් එකතු කරගන්නවා. දැන් අපි නොනවත්තා මේ පොල් ටිකත් මෙන්න මේ විදිහට හැඳි ගා ගන්න ඕන. මම මේ අතරතුරේදීම වැනිලා බිංදු 2-3කුත් එකතු කරගන්නවා. අපි දැන් මේ පොල් මිශ්‍රණයේ තෙත ගතිය හොඳටම අඩු වෙනකන් හැඳි ගා ගන්න ඕන. මේ වෙලාවේදී මම ලුණු කුඩු ටිකකුත් එකතු කරනවා. ඒ වගේම මම මේ වෙලාවේදී ෆුඩ් කලරින් බිංදු 2ක් විතරත් එකතු කරනවා. අද මං ගාව තියෙන රතු පාට. ඔයාලට කැමති පාටක් එකතු කරගන්න පුළුවන්. පාට එකතු කරන්නේ පොල් ටොපි එකට ලස්සනක් ගන්න විතරයි. දැන් ඉතින් නැවතත් නොනවත්තා අපි මේ මිශ්‍රණය හැඳි ගා ගන්න ඕන. ගින්දර වැඩි කරගත්තොත් බුල්ටෝ ගතියට වගේ එනවා. ඒ හින්දා අඩු ගින්දරේම අපි මේක මේ විදිහට කලවම් කරගමු. මෙන්න මේ විදිහට හැන්දෙන් ඉරක් ගහලා බලපුවහම මේ බලන්නකො පොල් ටොපි මිශ්‍රණය එකතු වෙන්න බලනවනේ. ඒ කියන්නේ තාම හරි පදම ඇවිල්ලා නැහැ. ටොපි මිශ්‍රණය බා ගන්න හරි පදම ආපුවහම අපි මෙන්න මේ විදිහට මේ මිශ්‍රණය මැද්දෙන් ඉරක් ගහලා බලපුවහම මේ පොල් ටොපි ටික එකතු වෙන්නේ නැහැ. දැන් මේ බලන්නකෝ මේ තමයි පොල් ටොපි මිශ්‍රණය ලිපෙන් බා ගන්න තියෙන හරි පදම. තෙත ගතිය හොඳටම අඩු වෙලා තියෙන්නේ. මෙන්න මේ තරමට වීලි ගතියට ආවට පස්සේ අපි මේ මිශ්‍රණය ලිපෙන් බා ගන්නවා. මම දැන් මේ විදිහට පොල් ටොපි ටික කෙසෙල් කොලයට දාලා හොඳට තුනී කරගන්න තමයි හදන්නේ. රස්නේ තියෙද්දිම අපි ඒක තුනී කරගන්න ඕන. නැත්නම් ඝනකම් වෙන්න බලනවා. නිවුණාට පස්සේ ඒක කරන්න බෑ. ඒ හින්දා ඒක අපි බාගත්තු ගමන්ම මෙන්න මේ විදිහට තුනී කරගමු. අර අපි කිරිබත් කැට කපද්දි තුනී කරන්නේ අන්න ඒ විදිහට. ඔයාලට ට්‍රේ එකක් තියෙනවා නම් පහසුයි. මාත් අද හදන්නේ ටිකක් හින්දා මමත් කෙහෙල් කොලේට තමයි මේ විදිහට දාගෙන තුනී කරගන්නේ. කිරිපිටි බටර් එකතු කරේ නෑ කියලා වෙනසක් නෑ. අපිට මේ විදිහටත් හරිම රසට ලස්සනට හදාගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට සාමාන්‍ය ප්‍රමාණයට අපි කෑලි කපා ගමු. තාම මේ මිශ්‍රණය නිවිලා නෑ, ඝනකම් වෙලත් නෑ, ගොඩක්ම තදට. සාමාන්‍ය රසනෙන්නේ මේක දැන් තියෙන්නේ.
හැබැයි ඉතින් මේක හොඳටම නිවුණට පස්සේ මේ තෙත ගතිය එහෙම නැති වෙලා යනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒත් එක්කම මගේ වීඩියෝ බලන ඔයාලගෙන් මං ආදරෙන් ඉල්ලනවා මගේ නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඒ වගේම වීඩියෝ එක පුරාවටම රැඳිලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. නැවත දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.